Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලව මගේ YouTube channel එකට මම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට මේ කියන්න යන්නේ ටික දවසකින් තමයි හම්බ වුනේ මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් මම ඔයාලට අද කියන්න යන්නේ මම කෝස් එකක් කරා මීඩියම් මහගෙදර. මම මාතර තමයි කෝස් එක කරේ. දැනට දිස්ත්‍රික්ක කිහිපයක ඒ කෝස් එක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් අපි ඒ කරපු කෝස් එකේදී අවසානයේදී අපිට එක්සෑම් එකක් තිබ්බා ලිඛිත පේපර් එකක් තිබ්බා ඒ වගේම අපිට තිබ්බා ප්‍රැක්ටිකල් එක ප්‍රායෝගික පරීක්ෂණයක් කරන්න. ඒකේදී අපිට කරන්න තිබ්බේ නිවුස් එකක් ඉදිරිපත් කරන්න තිබ්බා. ඒ වගේම වැඩසටහනක් ඉදිරිපත් කරලා පෙන්වන්න තිබ්බා. එතකොට එයාලා අපිට ඒ දෙකෙන්ම ලකුණු දාලා තමයි සර්ටිෆිකේට් එකේ දෙනකොට. ඉතින් පහුගිය දවස්වල අපිට සර්ටිෆිකේට් සෙරමනි එක තිබ්බා කොළඹ යුනිවර්සිටි එකේ. ඉතින් ඒකෙදි තමයි අපිට අවසාන විදියට සර්ටිෆිකේට් එක දුන්නා. එතකොට DVD ප්ලේයර් එකක් දුන්නා. ඒ පීස් එකේ තමයි තිබ්බේ අපි කරපු අර වැඩසටහන් දෙක. ඉතින් මම අද ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්න තමයි ආවේ. අපි එහෙනම් බලමු මම කොහොමද නිවුස් එකයි ඒ වගේම ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටින් එකයි ඉදිරිපත් කරේ කියලා. අපි මුලින්ම ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටින් එක බලනවද නිවුස් එක බලනවද? අපි එහෙනම් මුලින්ම නිවුස් එක බලලා ඉමු. ඊට පස්සේ මම පෙන්නන්නම් ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ට් එක. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. මීඩියා මහගෙදර සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ශාක්‍ය අවදානි. මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. ශීඝ්‍රයෙන් පැතිරී යන ටීනියා ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. පුහුණුවලත් වෛද්‍යවරුන් හා හෙදියන් රටහැර යාම බරපතල තත්ත්වයක් බව ජනාධිපති පවසයි. හෙට දිනේත් ඇතැම් දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75ක අධික වැසි. ජපානයට පලා යාමට තැත් කළ ඉරාන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට. බංගලාදේශ හා ශ්‍රී ලංකා 2020 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට. දැන් පුවත් සවිස්තරාත්මකව. ටීනියා හෙවත් රින්වර්ම් නැමැති චර්ම රෝගය මේ වන විට මෙරට තුළ ශීඝ්‍රයෙන් පැතිරී යමින් පවතින බවට චර්ම රෝග විශේෂඥයන් අනුතුරු අඟවනවා. රෝගය පාලනය කිරීම සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධව අදහස් දක්වමින් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර සඳහන් කළේ මෙම රෝගයේ බෝවීම වේගවත් නිසා පවුලේ කිහිප දෙනෙකුට වුවද එකවර ආසාදනය විය හැකි බවයි. රත්නපුර කළුතර ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75කට වඩා තරමක තදවැසි හෙට දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර හා ඌව පළාත්වලටත් පොළොන්නරුව හා නුවර එළිය දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සබරගමුව දකුණ හා වයිඹ පළාත්වලටත් මහනුවර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක බංගලාදේශ හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවති තුන්වන හා අවසන් පන්දු වාර 2020 තරගාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගැනීමට සමත් වුණා. කාසිය වාසිය දිනාගත් බංගලාදේශය පළමුව පන්දු රැකීමට තීරණය කිරීමත් සමග පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 174ක් රැස් කරමින් ජයග්‍රහණය කළා. ඒ සමගින් මීඩියා මහගෙදර ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත් වෙනවා. යලි හමුවීම හෙට රාත්‍රී 7:55ට. සුබ රාත්‍රියක්. මීඩියා මහගෙදර Academy of Media and Arts. ඔයාලා ඔය බැලුවේ මම කරපු නිවුස් එක. අපි එහෙනම් ඊළඟට බලමු මම කරපු ප්‍රෝග්‍රෑම් එක කොහොමද කියලා. මීඩියා මහගෙදර Academy of Media and Arts. සුබම සුබ උදෑසනක් වේවා ඔබ සියලුම දෙනාට. ආදරයේ ලෝපුරා ගලා යන දයාවෙන් මිනිසිත් නිවාලන සාමයෙන් ලෝ සතුන් සැනසෙන ශ්‍රී සුබ නත්තලක් වේවා. අද සීතල උදුවක් මාසේ දෙසැම්බර් 25 වෙනිදා ජේසුස් සමිදයාණන්ගේ උපත සිහිපත් කරන අතරතුරේ උන්වහන්සේ මේ ලෝකයට ගෙන ආ සාමයේ පණිවුඩය
ලොව රජයන අසිරිමත් නත්තල සැබෑ සෙයින් අලුත් ගන්වමින් ඔබට සමීප කරන්නයි අපි අද සූදානම් වෙන්නේ. මේ ලෝකයේ ලස්සන කරන්නට මේ සුන්දර සමාජයට සුවඳ හමන්නට මහා ශක්තියක් වන පුංචි මල් කැකුළු ඒ වගේම ජීවිතයේ සැදෑ සමය බොහොම පරිණතභාවයෙන් ගත කරන ආදරණීය වැඩිහිටියන් මේ සියලු දෙනා එකතු කරගෙන මීඩියා මහගෙදර සීතල නත්තල මෙවරත් උත්කර්ෂවත් අයුරින් සමරන්නයි අපි සූදානම් වෙලා ඉන්නේ. විවිධ යුගවල විවිධ අවශ්‍යතාවයන්ට අනුව නත්තලේ තියෙන ගෞරවාන්විතභාවය ආරක්ෂා කරගනිමින් නත්තලේ තියෙන සැබෑ අරුත්වය ඔබට සමීප කරන්නයි අපි අද සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම කියන්න ඕන මීඩියා මහගෙදර සීතල නත්තල සමරන්නට ආදරණීය කලාකරුවන් 100කටත් වඩා අධික පිරිසක් මේ පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටිනවා. එසේනම් මීඩියා මහගෙදර සීතල නත්තල මෙවරත් අභිමානවත් අයුරින් සමරන්නයි අපි දැන් ක්‍රියාත්මක කරන්නේ. දැන් ඉතින් ඔයාලා ගෙදරටලා ඉන්නකොට සතුටෙන් විනෝදයෙන් ඉන්න ආසයිනේ. එහෙනම් ඉතින් අපිත් සමග එකතු වෙන්න කියලා අපි බොහොම ආදරෙන් මේ පැය 4 පුරාවට අපිත් එක්ක ඉන්න කියලා ඉල්ලා සිටිනවා. මීඩියා මහගෙදර Academy of Media and Arts. ඉතින් ඔයාලේ දැක්කේ මම කරපු නිවුස් එකයි ප්‍රෝග්‍රෑම් එකයි. ඉතින් ඔයාලටත් මේ වගේ නිවේදනයට කැමති, නිවුස් කියන්න කැමති, ඒ වගේ දේවල් වලට කැමතිෙන් ඉන්නවා නම් ඔයාලටත් පුළුවන් මේ වගේ පාඨමාලාවක් හදාරන්න. ඉතින් මම කරපු පාඨමාලාව ගැන විස්තර දැනගන්න ඕන නම් ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. දැනට කොහමරි දිස්ත්‍රික්ක කිහිපයක ව්‍යාප්ත වෙලා තියෙනවා. ගාල්ල, එතකොට ගම්පහ, කොළඹ, කුරුණෑගල, මහනුවර, රත්නපුර ඒ වගේ දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. එහෙනම් අපි පස්සේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් අමතක කරන්න නැතුව ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මේ channel එකට අලුත් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.